රාජගිරිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරකට පහර දුන් බවට චෝදනා ලැබූ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතව තිබුණා. බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන්ගේ අනන්‍යතාවය සුරැකීම සඳහා ඔවුන්ගේ මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය කරගනිමින් අධිකරණයට රැගෙන ආවේ සාක්ෂිකරු ලවා ඔවුන් නිවැරදිව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමටයි. හැබැයි මේ මොහොතේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවන සිදුවීමක් තමයි සිදු වුණේ. එනම් පහර දීමට ලක් වූ ත්‍රිරෝද රථයේ රියදුරු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබීම නිසා මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද දිනේදී පවත්වන්නට ඉඩක් ලැබුණේ නැහැ. පැමිණිලිකරු නොමැතිව පෙරෙට්ටුව තැබිය නොහැකි බැවින් මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා විසින් එම කටයුත්ත කල් තැබුවා. මේ හේතුව නිසාම සැකකරුවන් 7 දෙනාට අද දිනේදී නිදහස අහිමි වූ අතර ඔවුන්ව ලබන 20 වෙනිදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මාස 3කට පෙර සිදු වූ යතුරුපැදි අනතුරක් නිසා ඇති වූ බහින් බස් වීමක් දුරද ගියාමෙන් මෙම පහර දීම සිදු වී ඇති බව තමයි වැලිකඩ පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ.